ඉරෝ තමුස මේ හන්දියට ගිහින් එන්නම් කියලා ගිහිල්ලා මගේ කෝල් මැසේජ් එකක් නොබලා හදිසිය කියලා ගියේ මේ පොඩි උන් එක ක්‍රිකට් ගහන්නද? මේමයි සුන්දරි මට පොඩි ලෙඩක් තියෙනවා. කවුරු ක්‍රිකට් ගහනවා දැක්කොත් එක්ක නැවතිලා බලන් ඉන්න ඕනේ. නැත්තම් මටත් ගහන්න ඕනේ. මොකද්ද ওই තමුසේගේ ළමා මානසිකත්වේ? මේ ළමා කියන්න එපා. අපේ ඇඟේ දුවන්නේ ක්‍රියන්නයි කයන්නයි අල්ටයන්නයි. වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයන්ට වඩා ක්‍රිකට් ලෝලීන් වශයෙන් අපි ක්‍රිකට් වෙනුවෙන් කැපකිරීම කරලා තියෙනවා. මොනවද ওই? පෙර පාසල් කාලේ ඉඳන් ජීනි යව්වේ කට්ට කළු වෙනකන් ක්‍රිකට් ගහලා ගෙදර ඇවිල්ලා ගෙදරේ බයිද්දි මැච් එකක් ගානේ සද්ද අඩු කරගෙන බලලා වර්ල්ඩ් කප් ෆයිනල් පෙරදෙද්දි නොකානොබී අඬලා ගෙදරින් පිස්සු කියද්දි තාමත් පාරේ ගලක් දැක්කම මෙන්න මේ නැහිඳගෙන මේ මත කරකලා විසිකන මිනිහෙක් කොයි මං අනේ මේ කොල්ලොන්ට වෙන වැඩ නැද්ද? ආන්න පොයින්ට් එකට එනවා. දහසක් වැඩ මෙතේ තමයි ඔය ක්‍රිකට් වලට ජීවිතේ මෙච්චර තැනක් දීලා තියෙන්නේ. දැන් ප්‍රින්ට් කරන්නේ නැහැ මිසක් ඒ කාලේ ක්‍රිකට් ක්‍රීඩකෙක් ඉන්න ඩේ කාඩ් එකක් මගේ පර්ස් එකේ නොතිබ්බ දවසක් නැහැ. ඒ සුන්දර අතීතේ. ඉතින් දැන් ක්‍රිකට් වැඩක්ද ඔය? එක දිගට පරදිනවනේ. තමුසලා තාමත් ඒවා බලනවද? අපි තාමත් මැච් බලන්න දිනනවද පරදිනවද දැනගන්න නෙමෙයි ඔයි. ඒ කාලේ ඉඳන් ක්‍රිකට් වලට තිබ්බ ආදරේට තාමත් ඉතුරුලා තියෙන ඒ අමාරුවට. යේ තමයි. ඔව් ඉතින් තමුසලා ක්‍රිකට් පිස්සෝනේ. තමුසලාට පුළුවන් ඉතින් ඔය බෝලෙන් බැට් එකෙන් කරන සෙල්ලම් තමයි. නෑ අපිට බෝල දෙකෙනුයි බැට් එකෙනුයි කරන සෙල්ලමුත් පුළුවන්.